Yo, what's up my boys and girls? කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. මේ ෆයර් කියලා තමයි මට මේ දවස්වල කතා කරන්න තියෙන්නේ. මේ රැප් ඉන්ඩස්ට්‍රි එකේ යා. ඉතින් මේ දවස්වල මේ ඩිස් එහෙම නැත්නම් බීෆ් වෙනම ලයින් එකක් යනවා මේ දවස්වල. ඉතින් මේ මං ඉතින් මචං මේ කරා මේ ස්මෝකියෝගේ සහ කයිරෝ ඇන් ස්මෝකියෝ මේ සෙට්ටලා කරපු මේ ට්‍රැක් එක හරිද. එතකොට ඒ ට්‍රැක් එකේ මචං මේ ඩිස් කල්ලා තිබ්බනේ සැනීට. හරි මේ සැනීට ඩිස් කල්ලා තිබ්බා. ඉතින් මේ සැනී දවස් දෙකක් කියෙත් නෑ මං හිතන්නේනේ. බොහොම කෙටි කාලයකදී රිප්ලයි ඩිස් එකක් ගහනවා මෙන්න මේ ආකාරයට. මොකද්ද? ගොලම් කියලා තමයි මචං මේ ගහලා තියෙන්නේ සැනී. හරි ගොලම් මේ තියෙන්නේ ගොලම්. හරි ස්මෝකියෝර කෙලිම ඩිස් කරලා තියෙන්නේ මේ ඉතා වේගෙන්. හරි ඉතා වේගෙන් රිප්ලයි එක දීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කොහොමද රිප්ලයි එක මොකද තත්ත්වේ මේ මොනවද කතා කරන්න තියෙන්නේ අර මෙහි කියලා. ඉතින් මේ අපි වැඩි කතා කරන්නේ නැතුව අපි යන් ට්‍රැක් එක අහන්න. මොකද මේකේ මේ ලිරිකල් පැත්ත තමයි මචං වැදගත්ම. හරි මොකද මේක ඇතුලේ තමයි කතාව තියෙන්නේ. හරි එහෙනම් අපි ඉතා වේගෙන් යන් තව දෙයක් මේ මම ස්වාධීනයි. හරි මම එහෙම පැත්තකට නැහැ. මම මැද්දේ ඉඳලා දෙපැත්ත දිහා බලාගෙන ඉන්න ස්වාධීන පුද්ගලයෙක් විතරයි. හරි ඒක විශේෂයෙන්ම කියන්න ඕනනේ. ඕකේ අපි ට්‍රැක් එකට යා. ඇහෙන්නේ ඇයි ඇහෙන්නේ නැත්තේ? ට්‍රැක් එක ඇහෙන්නේ නැහැ මට. මට හරි බඩු කෑල්ල ඇහෙනවා දැන්. සොරි මේ තාක්ෂණික දෝෂ මචං. ඉතින් ඒවට කරන්න දෙයක් නැහැ. තාක්ෂණික දෝෂ. Yeah. Hey, Dula, what's up, man? Insane. Hey, පිරිමි නෙවෙයි උඹලා ගෑනු. ගෑනුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පණත් නෑලු. අවසාන වශයෙන් කුඩක් කුඩුවක් තරලත් නෑලු. මොන කැඩන් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑමු. What up G? Hey, කාටත් පොදුයි නීති වගන්ති. උඹට කියලා විශේෂ නෑ මං එකයි කාටත් බෙදද්දී. සල්ලි කෙල්ලෝ සූස්ති මුන් බොරුවේ ප්‍රතිමූර්ති. අනවශ්‍ය ප්‍රශ්න දාගෙනමයි උඹට යෝගී. Crack the smoke උඹට කුඩේ නෙවෙයි ස්කෝපා. පොඩි බෙලිට අම්මඩ ඉන්න කියලා පාඩුවේ නෝකා. ඕක මගේ සුත්ත සිංහලෙන් මොනවද අහගන්න ඕනේ උතුමන්ට. මොන පිටියත් එකයි පිටියක් තරපු පොර කුකුලන්ට. මගේ ගමන ස්වෛරි ඒකයි දැන් උඹලා වෛරි. උඹේ සටන ගෙරඩි ශෛලි ෆක්. වැරදි නාම වැරදි ස්ථාන වල පැවසීමයි වරද. උඹට එකම වරදේ ස්මෝක කවුද නරක. යමන් මරුණු තැනට උඹව දාලයි වහන වලට පවට දෙපණ ලාපිය උන්ට නැවතිප දෙන්න බැරි වෙන්න. ආත්මයක් නැති උඹට ගැලපෙන ගේ සින්දු නොදකින් කුණු ලේ බින්දු. ඔටුනු දැම්මත් කර්මෙන් බේරෙන බෑ. උඹමයි කිව්වෙත් උඹට ලිව්වෙත් ලියන්නේ සිහියෙන්ම මේ තත්ත්වයට එන්න උඩ ගන්න වෙනවා හයිසන්බර්ග්ගේ බ්ලූමෙත්. ඕකුන්ගේ වර්ගේ මරණ වචනේ හොයලා වර්ග මූලේ. ආය අමතක වෙන්න එකක් නෑ මගේ නම තියේ කෙටුවා වගේ උගේ මූනේ. අධිරාජ්‍ය හීන සුන් බුන් කරවන්න ළඟදිම උන් මරගත්තත් මෙහෙ ගොන්නුන් පිළිගන්නේ ඇත්ත. උඹේ දාසි හෙන්චයි එක් නොඋන එකම ඇත්තේ හුත්තෝ. මුත්තර කෑදර ගොළම් වගේ උඹ එහෙමද උඹගේ මුතුන් මිත්තොත්. ඔය පම්මඩ කෙවින් මෙමගේ ගහලා දින් මචං මේ ෆෑන් බේස් එකට හෙම්බත්වේ කෙලවීමක් නෑ මං ඉන්නේ උඹේ චිත්ත සංතානේ. ගැහෙනවන නාඩි වේගෙන් දුරයි උඹට නිර්වාණේ. පිරිමි නෙවෙයි උඹලා ගෑනු. ගෑනුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පණත් නෑලු. අවසාන වශයෙන් කුඩ කුඩුවක් තරලත් නෑලු. මොන කැටයන් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑමු. What up G? Hey, කාටත් පොදුයි නීති වගන්ති. උඹට කියලා විශේෂ නෑ මං එකයි කාටත් බෙදද්දී. සල්ලි කෙල්ලෝ සූස්ති මුන් බොරුවේ ප්‍රතිමූර්ති. අනවශ්‍ය ප්‍රශ්න නොදාගෙනමයි උඹට යෝගී motherfucker. නම්බඩ අර සීනේ නේ.
කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තමයි ට්‍රැක් එක ඉවර වෙන්නේ. හරි හරි ඕකේ. මේ අපි යම් මචං මේ ලිරික් වලට. හරි මේ මම මේ ටට්ටක් ගාලා යන්නේ ඇයි කියලා උඹලා හිතනවා ඇතිනේ. ටට්ටක් ගාලා යන්නේ මචං ටට්ටක් ගාලා කරන්න ඕන දේවල් මේවා. ඉතින් ඒක නිසා මේ ඔන්න නම් ලිරික් ටික ගත්තා මචං අපි. හරිද? වැඩේ සෙල්ලක් නෑ. සෙල්ලම මචං ලොකු සීන් එකක් තියෙනවා මේ දවස්වල. කියන්නේ ඔක්කොම ගේමේ ඉන්නේ. ඒ කියන්නේ නිකම් මේ ආවට ගියාට නෙමෙයි මචං. ඔක්කොම සුපිරිම ගේමේ ඉන්නේ. ඒකයි වැඩි මෙතන. හරි. අපි එහෙනම් යමු ලිරික් වලට. ලිරික්නේ ප්‍රධාන කාරණා. දැන් ස්මෝකියෝ මේ ගහලා තියෙන ඩිස් එක නිසා තමයි මචං. ඒ කියන්නේ ස්මෝකියෝ එක බාර් එකයි මේ ගහලා තියෙන්නේ. ඒ බාර් එකට බාස් මං හිතන්නේ තියෙනවනේ මේකේ 1 2 3 4 5 6 7 8 9 10 40ක් විතර ඇතිනේ. කොහොම හරි ඇති සාමාන්‍යයෙන් බාස් ප්‍රමාණය. එක බාර් එකට සම්පූර්ණ ඩිස් ට්‍රැක් එකක් ගහලා තියෙනවා. සැනි. හරි. ඉතින් මේ සැනි කියලා කියන්නේ ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න එපා. සැනි කියලා කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මේ බර අත්තක්ක. එතකොට දැන් සාමාන්‍යයෙන් ලිරිකල් පැත්තෙන් හොඳම ආටිස්ට් කෙනෙක් මචං. සැනි කියන්නේ. හරි. ඉතින් අර මේ අර ස්මෝකියෝ වගේ කෙනෙක් එක්ක පොඩ්ඩක් අර හැප්පෙන්න පුළුවන්. දැන් අර සෝසයි සීන් එකේ එහෙම. ඒකට මට හිනාත් ගියා මේ සෝසා දාලා තිබ්බ රිප්ලයි ඩිස් එකට. හරි. මේ එහෙම නෙමෙයි. හරි දෙයක් කරනවා නම් ගේමක් ඉල්ලනවා නම් හරි ඒක ඒ වගේ මිනිස්සෙක්ගෙන් ගේමක් ඉල්ලනවා නම් පොඩ්ඩක් ස්ටෙප් එකක්වත් අර අර්ථවත් විදිහට යන්නත් ඕන නිකන්. ඉතින් මෙන්න මේ ඩිස් එක මේ රිප්ලයි එක මම සාමාන්‍යයෙන් හොඳ විදිහට දකින රිප්ලයි එකක්. හරි සෙනීගේ. ඉතින් අපි බලමු මොකෝ තත්ත්වය කියලා. සනීප නෑ පොඩ්ඩක් මම මේ පාන්දර කරන්න මචං මේ වීඩියෝ එක. Yeah. Hey, Dula, what's up, man? Insane. Hey, පිරිමින් නෙවෙයි උඹලා ගෑනුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පනත් නෑලු. පිරිමි නෙවෙයි උඹලා ගෑනු කියලා තියෙනවා. හරි ගෑනුන්ගෙන් කන්නේ කොහොමත් කොන්ද පනත් නෑලු. දැන් ස්මෝකියෝ ඔය කෙල්ලොත් එක්ක එහෙම පොඩක් ඉන්නව පොඩක් අර සම්බන්ධතාව පොඩක් තියෙනවා. ඒ කියන්නේ මම ඇයි දන්නේ මම මෙහෙම මේගොල්ලෝ මෙහෙම කියන්නේ මොනවා හරි දන්නවා ඇති මේගොල්ලෝ පෞද්ගලිකව මම දන්නේ නැහැ. හරි නමුත් එහෙම මොනවා හරි සීන් ඇතිනේ. එහෙම මොනවා හරි ඇති නැත්තම් කියන්නෙත් නෑ මචං නිකන්. පිරිමින් නෙවෙයි උඹලා ගෑනුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පනත් නෑලු. අවසාන වශයෙන් කුඩුවත් තරලත් නෑලු. මොන කැටයන් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑමු. අවසාන වශයෙන් කුඩු අතරලත් නෑලු. අවසාන වශයෙන් කුඩ්ඩා. හරි එතකොට දැන් මෙතන කෙලින්ම අර මේ සාමාන්‍යයෙන් මට පෞද්ගලිකව නම් මම කියන්නේ දැන් අපි හිතමුකෝ අපේ සමාජයේ ඉන්නවා කියලා දැන් අපේ ගෙවල් පැත්තේ අර මේ කොහේ හරි ඉන්නවා කියලා හිතහන්කෝ මේ කුඩු ගහන එකේ. හරි අපි සාමාන්‍යයෙන් දැන් මම නම් පෞද්ගලිකවම දැන් අපි වත්තේ ඉන්නවා නම් කුඩු ගහන එක මේ ඌව දැක්කට පස්සේ කාත් එක්කම දැන් කුඩ්ඩා කියලා එහෙම නිකන් කියලා නිකන් හැල්ලුවට ලක් කරන්නේ නැහැ. කවුරුත් මිනිස්සුනේ. ඌ ගහන ඩ්‍රග් එක දැන් අපි ගංජා ගහනවා. දැන් අපි දැන් ජොයින් ගහන උන් ඉන්නවා. හරිද? එතකොට ජොයින් ටැග් ගහන එකට මචං මේ අර ගංජාකාරයා එහෙම කියනට කැමති නෑනේ මචං. දැන් අපි ජොයින් ටැග් ගහනවා මචං අපේ සාමාන්‍ය මේ මිනිස්සු නම් අපිට ගංජාකාරයා කියලා කියන ගත්තොත් එහෙම. දැන් මෙතන දැන් අපේ ආශ්‍රමාගයක ආශ්‍රය කරන කෙනා නම් මචං බම් පෞද්ගලිකව අම්මඩන්න කුඩ්ඩා යනවා. එහෙම කියලා කියන්නේ නැහැ. හරි? ඒතකොට දැන් මේකේ ලොකු අපහාසයක් කරලා දිනවා. හරිද? ලොකු අපහාසයක් කරලා දිනවා. මෙයා තාම ඩ්‍රග් එක යූස් කරන්නේ නැද්ද කියන එක අපි දන්නේ නැහැ. මේක මෙයා දන්නවා. මේ සැනී දන්නවා ඇති. ඒකනේ ගහලා තියෙන්නේ. කොහොම හරි කියලා තිනවා අවසන වශයෙන් කුඩු අතරලත් නෑලු. කුඩ්ඩා කියලා මේ කෙලින්ම අර අපහාසාත්මක විදිහට ඒ වචනේ භාවිතා කරලා තියෙනවා. හරි? මම ඒක මේ දකින කියන්නේ හොඳ තැනක් නෙමෙයි මේ ට්‍රැක් එකේ. මම දකින නරක මේ දෙයක් මම මේක දකින. හරි? නරකයි. එහෙම කියන එක සුදුසු නැහැ කියන එක මම පෞද්ගලිකව කියන්නේ.
කැමති විදිහට ගන්න එක මගේ පෞද්ගලික අදහස මම කියන්නේ. මොකද අපි ජීවත් වෙන සමාජයක් නිසා. හරි. ඩයල් එක කොයි වගේ ඩයල්ලයක් වුණත් ස්මෝකියෝ කියන කැරක්ටර් එක කොයි වගේ කෙනෙක් වුණත් ඒක අපිට වැඩ නැහැ. නමුත් අර පබ්ලික් එකේ ඒ පාවිච්චි කරලා තියෙන යූස් කරලා තියෙන වචනය හරි පබ්ලික් එකේ යූස් කරලා තියෙන වචනය මම ඒක හා සම්බන්ධව කතා කරන්නේ මචං. ගෑනුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පනත් නෑලු අවසාන වශයෙන් කුඩ්ඩක් කුඩුවත් තරලත් නෑලු මොන කැටයන් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑමු. ඔව් අර ඇම්බැක් එක කැටයන් කියලා කතාව කියනවා නේද? ඇම්බැක් එක කැටයන් එක්ක මම ආයෙමත් උඩට කියලා කියනවනේ ස්මෝකියෝ. අන්න ඒකට තමයි මචං මේකේ මේ ගහලා තියෙන මට පේන විදිහට මොන කැටයන් දැම්මත් ඔබ මොන කැටයන් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑ මු. හරි? සැනී කියලා තියන්නේ එහෙමයි. ඒ කියන්නේ අර අතීතයටම ගිහිල්ලා ඉන්නේ මචං. ඒ කියන්නේ ඒ දවස්වල ඉඳන්ම ගහලා තියෙන රැප් අහලා වගේ සීන් එකේ එහෙම ඇවිල්ලා අර ඒ තැන් වලට අවශ්‍ය විදිහට තාම මචං ගහලා තියෙන්නේ මේ ලිරික් හොඳේ. ඒ කියන්නේ නිකන් ආවට ගියාට නෙමෙයි ගහලා තියෙන්නේ හොඳේ. ඒකයි කියන්නේ නිකන් ස්පෙෂල් කැරක්ටර්ස් ළමයි සැනීලා එහෙම. වශයෙන් කුඩ්ඩක් කුඩුවත් තරලත් නෑලු මොන කැටයන් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑමු. වඩක් ජී හේයි කාටත් පොදුයි නීති වගන්ති උඹට කියලා විශේෂ නෑ මං එකයි කාටත් බෙදද්දී. ඔව් උඹට කියලා විශේෂ නෑ මං එක එකාට බෙදද්දි මට හිතන්නේ සැනීගේ රැප් එකක් තියෙනවා මේ එක හැන්දෙන් බෙදෙන සීන් එක මොකක් හරි සීන් එකක් තියෙනවා. උඹට කියලා විශේෂ නැහැ කියලා තියෙනවා. හේයි කාටත් පොදුයි නීති වගන්ති උඹට කියලා විශේෂ නෑ මං එකයි කාටත් බෙදද්දී සල්ලි කෙල්ලෝ සූස්ති මුන් බොරුවේ ප්‍රතිමූර්ති අන සල්ලි කෙල්ලෝ සූස්ති මුන් බොරුවේ ප්‍රතිමූර්ති මචං. කියන්නේ ඔය පොඩක් අර ස්මෝකියෝ පොඩ අර සල්ලි හරි කෙල්ලෝ සූස්ති. එතකොට අර මම මැරලා ඉපදුනා කියන ට්‍රැක් එකෙත් ගහලා තිනවා මංගේම ගානෝ සල්ලි රද්දිවට දැනෙනකන් කියලාත් ගහලා තියෙනවා. එතකොට අර සල්ලි වලට පොඩ්ඩක් කියන්නේ මෙහෙමයි අපි හැමෝම සල්ලි වලට කැමති. මේ සල්ලි පැත්තට ඊට පස්සේ අර දැන් අර කාමිනී එකේ වුණත් හරි ඒ කියන්නේ අර රාගයේ පැත්තට බරයි. හරි සූස්ති පැත්තට ඒ පැත්තටත් බරයි. ඒ කියන්නේ ඒ දේවල් එක්ක ජීවත් වෙන කෙනෙක් විදිහට තමයි ස්මෝකියෝ මමත් දැකලා තියෙන සමහරක් වෙලාවට. හරි හොඳ කෙනෙක්. ඒ කියන්නේ පෞද්ගලිකව මම දන්නේ නැහැ කෙනා ගැන. බට් අර මම දැකලා තියෙනවා එයාගේ රැප් වල එයා කියලා තියෙන දේවල් එක්ක මට තේරලා තියෙනවා මේ දේවල් ඇසුරු කරන කෙනෙක් අර එහෙමයි කියලා. හරි. ඉතින් මේ ඇත්ත වෙන්නේ නැති ඉතින් සැනී මේ ගහලා තියෙන එකත් හොඳයි. කාටත් බෙදද්දී සල්ලි කෙල්ලෝ සූස්ති මුන් බොරුවේ ප්‍රතිමූර්ති අනවශ්‍ය ප්‍රශ්න දාගෙනමයි උඹට යෝගී ට්‍රැක් ද ස්මෝකා උඹට කුඩ්ඩෙන් නෙවෙයි ස්කෝබා ට්‍රැක් ද ස්මෝකා උඹට කුඩ්ඩෙක් නෙමේ ස්කෝබා. අර මේ ගහනව නේද රීසිත් එක්ක ට්‍රැක් එකක් මේ ස්මෝකා ගහන්නේ එස්කෝබා. හරි එස්කෝබා අල්ලන ලේසින එහෙම සීන් එකක් ගහන්නේ. ඒකේ අර එස්කෝබා කියන කැරක්ටර් එක උපමා කරලා තිනවා මට හිතෙන්නේ මේ කුඩු ගහන කෙනෙක්ට වගේ නිකන් නේ. එහෙම මොකක් හරි සීන් එකක් තියෙනවා. ඒක නිසා මට හිතෙන්නේ කියන්නේ මේ ට්‍රැක් ද ස්මෝකා උඹට කුඩ්ඩෙක් නෙමේ එස්කෝබා කියලා. හරි අර ට්‍රැක් එකේ ගහලා තියෙන දැන් බලපන් අර මාර IQ එකක් එක පැත්තකින් සැනී කියන්නේ. නිකන් අර මේ හොඳ අවබෝධයක් තියෙනවා. එයා ගහලා තියෙන ට්‍රැක් වල ඉඳන්ම මේ වැරදි ටික ගහලා තියෙන වැරදි ටච් කරලා තියෙන ගතියක් පේනවා මචං. පොඩි බැලිටත් කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවේ නෝකා පොඩි බැල්ලිටත් කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවේ නෝකා. මම කියන්නේ රීසිට කියන්නේ පාඩුවේ ඉන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතනදී මෙයා මෙතනදී මේ ගේමක් කියලා තියන්නේ පාඩුවේ නෝකා ඉන්නේ කියලා ගහලා තියෙනවා. එන්න එපා කියලා තියෙන්නේ බට් මෙන්ෂන් කරලා තියෙනවා. පොඩි බැලිටත් කියපන් උඹගේ ඉන්නේ කියලා පාඩුවේ නෝකා කියලා. කියන්නේ රීසිකිනුත් ගේම ඉල්ලලා තියෙනවා මෙතනදී. එතකොට මම පෞද්ගලික මගේ අදහස හරි රීසිත් හරි ගහන්න ඕනේ රිප්ලයි එකක් මෙතනට මේ ගහලා තියෙන බාර් එකට. හරි එයා පාඩුවෙන් ඉන්න කිව්වට අනිවාර්යෙන් මෙයා ඇදලා ගන්න තමයි මේක ගහලා තියෙන්නේ. අනිවාර්යෙන් රීසිත් ගහන්න ඕනේ ඩිස් එකක් මේ රිප්ලයි එකක්. මොකද මෙතන එයා මෙන්ෂන් වෙලා තියෙනවා. හරි ඉතින් ඒක නිසා පොඩ්ඩක් අර ඒකයි මොකා උඹට කුඩ්ඩෙන් නෙවෙයි ස්කෝබා පොඩි බැලිටත් කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවේ නෝකා උඹ දාපා හින්දි ඩුබායි යොටුවන්ට දුබයි ඔට්ටුවන්ට දාන්න කියලා තියෙනවා. හින්දි දැන් දැක්කද අර දැන් ස්මෝකියෝ එක ලැන්ග්වේජ් යූස් කරනවනේ මචං ට්‍රැක්ස් වල. හරිද? එතකොට සාමාන්‍ය හින්දි කියන භාෂාව මචං අර ලංකාවේ හැම
ආටිස් කෙනෙක්ම ගහන්නේ හරි දෙස් මෝක තමයි ගහන්නේ ගහලා තියෙන්නේ මම දැනුවත්ව දැනට හරිද එතකොට මෙයා කෙලින්ම අර හින්දි කියන ඒ කියන්නේ හින්දි ලැන්ග්වේජ් එක නවත්තන්න මෙතනදී මේ ගහලා තියෙන මේ බාර් එක හොඳට බලපන් ඒක හොඳට සිහියෙන් බලන කෙනෙක්ට තේරෙනටක් ගලසනිකව මේ කෙලින්ම අර ගහලා තියෙන්නේ ඔය හින්දි ඩුබායි ඔටුවන්ට දාන්න කියලා කියනවා අර හින්දි කියන වචනේ ලැන්ග්වේජ් එක මෙන්ෂන් කරලා තියෙනවා ඒතකොට ඕක ගැහුවාම ස්මෝක ඊළඟට ගහන එක කෙලින්ම හින්දි අයින් කරන්න ඕන ගහනකොට තේරෙනවද ඒවා හිතලා ගහලා තියෙන්නේ මචං මට පෞද්ගලිකව මට තේරෙනවනේ අපිටත් යම් කිසි දෙයක් හොඳට බලපන්කෝ ඒවා බාස් ගහන නොදාගෙනමයි උඹට යෝගී ප්‍රැක්ටිස් මොකා උඹට කුඩෙන් නෙවෙයි ස්කෝපා පොඩි බෙලිට කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවේ නෝකා උඹ දාපා හින්දි ඩුබායි යොටුවන්ට මගේ සුද්ධ සිංහලෙන් මොනවද අහගන්න ඕනේ උතුමන්ට මගේ සුද්ද සිංහලෙන් මොනවද අහගන්න ඕනේ උතුමන්ට මම අර කිව්ව ලැන්ග්වේජ් සීන් එක දැක්කද කෙලින්ම අර හින්දි කියන එක අයින් කරලා දාලා තියෙනවා හරි සිංහල කියන එක මුලට අරන් තියෙනවා ඒ කියන්නේ වරෙන් සිංහලෙන්ම ගේමට වරෙන් සිංහලෙන් මෙන්න ඕනේ ගේමට එහෙම සීන් එකක් තියෙනවා එතන නේ හොඳට බලන්න එතන තේරෙනවා ඒක හරි මේ සුද්ධ සිංහල අහගන්න ඕනේ සුද්ධ සිංහලෙන් මොනවද අහගන්න ඕනේ උතුමන්ට හරි දැන් අර කින් කියලා තියෙනවනේ ස්මෝකියෝ රැප් ඉන්ඩස්ට්‍රි එකේ කින් කියලා ෆෑන්ස්ලා අරගෙන තියෙනවා හරිද එතකොට මේ උතුමන්ට හරි උතුමන්ට මොනවද දැනගන්න ඕනේ අහගන්න ඕනේ කියලා දාපා හින්දි ඩුබායි යොටුවන්ට මගේ සුද්ධ සිංහලෙන් මොනවද අහගන්න ඕනේ උතුමන්ට මොන පිටියත් එකයි පිටියක් තරපු පොර කුකුලන්ට මගේ ගමන ස්වෛරි ඒකයි දැන් උඹලා වෛරි මගේ ගමන ස්වෛරි හරි එකයි පිටියක් තරපු පොර කුකුලන්ට මගේ ගමන ස්වෛරි ඒකයි දැන් උඹලා වෛරි උඹේ සටන ගැරඩි ශෛලි ෆක් උඹේ සටන ගැරඩි ශෛලි ෆක් හරි උඹේ සටන ගැරඩි ශෛලියක් ඒකට දැක්කද එතනත් පාත් කරලා දාලා තියෙනවා හරි සර්පයා කියලාවත් කියන්නේ ගැරඩිය අර අපි කියන්නේ මේ ගැරඩින්ට ගහන මොකද ගැරඩින්ට ගහන මොකද ඔන්නෝම කර සීන් එකක් තියෙනවනේ ගැරඩින්ට ගහන්න නැති මොකක් කර ගැරඩි මරන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා දැන් ඔය ගැරඩි මරන්නේ නැහැ කියලා කතාව කියන්නේ මොකද්ද අර අපි සාමාන්‍යයෙන් ගොඩක් පල්ලෙහාට දාලා කින්ඩියට දාලා කියන කතාවන්නේ බං ගැරඩි මරන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් ඒක නිසා මෙයා මෙතනදී කියලා තිනවා සෑනි මේ උඹේ සටන ගැරඩි ශෛලි කියන්නේ ගැරඩිය කියලා කියන්නේ පොඩ්ඩක් අර මූසල පැත්තට බර සර්පෙක් සර්ප කොට්ටාසයක් ඔය මේ ගැරඩිය කෑවට පස්සේ මචං මේ වෙන සර්පයි ආයේ දෂ්ට කරන්නෙත් නෑලු ඒ තරම් ඒ ගැරඩිය කියන සතා කෑවට පස්සේ පොඩි මූසල ගතියක් එනවලු ඒ මනුස්ස ශරීරේ හරි මිනිස්සුන් කියන්නේ ජනප්‍රවාදයේ තියෙන දේවල් මගේ ගමන ස්වෛරි ඒකයි දැන් උඹලා වෛරි උඹේ සටන ගැරඩි ශෛලි ෆක් වැරදි නාම වැරදි ස්ථාන වල පැවසීමයි වරද උඹට තේරෙයි එකම වරද ස්මෝක කවුද නරක හරි වැරදි නාම වැරදි ස්ථානවල පැවසීමයි වරද හරි වැරදි නාම වැරදි ස්ථානවල පැවසීම වරදක්ලු හරි උඹට තේරෙයි එකම වරදෙන් ස්මෝක කවුද නරක එතන මේ ඒගොල්ලෝගේ පෞද්ගලික දෙයක් තියෙනවා උතන හොඳයි මට හිතෙන්නේ බාර් එකේ හරි උඹට තේරෙයි එකම වරදෙන් ඒ කරපු එක වරදෙන් ස්මෝක උඹට තේරෙයි කවුද නරක කියලා නරක කවුද කියලා උඹට තේරෙයි කියලා අහලා තියෙනවා වැරදි ස්ථාන වල පැවසීමයි වරද උඹට තේරෙයි එකම වරද ස්මෝක කවුද නරක යමන් මරුණු තැනට උඹව දාලයි වහන වලට පවට දෙවන ලාභිය උන්ට නැවතිප දෙන්න බැරි වෙන්න ආත්මයක් නැති උඹට ගැලපෙන ගේ සින්දු යමන් මරුණු තැනට උඹව දාලා ආයෙත් වහන වලට පවට දෙපණ ලාභියුන්ට නැවත ඉපදෙන්න බැරි වෙන්න හරිද මම මැරලා ඉපදුනා උරුම දෙයක් ගන්න මතකද අන්න ඒකට ගහලා තින්නේ හරි එතකොට සාමාන්‍යයෙන් ඒවර කිව්වට හරි සීන් එකේ කිව්වට සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් අර මේ යථාර්ථවාදී වෙන්නේ නැති දේවල් නේ මචං දැන් ස්මෝකියෝ එතනදී ගහලා තියෙන එක මම මැරලා ඉපදුනා උරුම දෙයක් ගන්න හරි එතකොට ඒ මැරලා ඉපදුනා කියලා කියන්නේ යාර මේ එයාගේ ජීවිතයේ සීන් එකක් එයා කියන්නේ එයා ආර්ට් එක කරගෙන යනකොට එයා එක ලොකු ප්‍රශ්න වලට එයා මුහුණ දීලා තියෙනවා හරි එතකොට එයා පුනරුත්ථාපන කඳුරු වල ගිහිලා තියෙනවා නඩු බඩු ගහලා තියෙනවා හරි එතකොට මම මැරලා ඉපදුනා කියලා කියනවා මට උරුම දෙය ගන්න මේ ආටිස්ට් කම හරි ස්මෝකියෝ කියන නම මේ උරුම දෙය ගන්න කියලා හරි නමුත් මෙයා මෙතනදී අර ගහලා තියෙන්නේ මෙයා මෙතනදී ගහලා තිනවා ආයි ඉපදෙන්න බැරි වෙන්න වලලා දාන්නම් කියලා තියෙනවා හරි එතකොට දැන් මේ ඩිස් සීන් එක පොඩ්ඩක් කියයි වගේ ටිකක් දරුණුවට මට ඒකයි හිතෙන්නේ
නොදකින් කුණු ලේ බින්දු මේ අවසාන ලේ බින්දුව කියලා කියනවා නේද අර එක තැනකදී කොතරද මට මතක නෑ හරි මේ නොදකින් කුණු ලේ බින්දුව කියලා එතනදී අරගොල්ලෝ පවර්ෆුල් කරලා පෙන්නපු ලේ බින්දුව තියෙනවානේ ඒක නිකන් ගොඩක් පල්ලෙහාට දාලා හැල්ලුවට දාලා එතනදී බාරයක් ගහලා තියෙනවා හරි ඇත්තරම ගොඩක් ලකුණු වැටෙනවා මේ රිප්ලයි එකට මේ රිප්ලයි එක නිකන් අර හොඳ දේවල් තියෙනවා ගත යුතු දේවල් තියෙනවා සහ මේර අර්ථවත් විදිහට ඩිස් කරලා තියෙනවා හරි ආත්මයක් නැති උඹට ගැලපෙන ගේ සින්දු නොදකින් කුණු ලේ බින්දු හොඳ නෑ උඹට මේ ඍතු ඔටුනු දැම්මත් කර්මෙන් බේරෙන්න බෑ උඹමයි කිව්වෙත් උඹට ලිව්වෙත් ලියන්නේ සිහියෙන්ම මේ තත්ත්වයට එන්න උඩ ගන්න වෙනවා හයිසන්බර්ග්ගේ බ්ලූමෙත් උඹට හොඳ නෑ මේ ඍතුව හොඳ නෑ කියලා කියනවා ඔටුනු දැම්මත් කර්මෙන් බේරෙන්න බෑ උඹමයි කිව්වෙත් උඹමයි ලිව්වෙත් මේ වක්කරේ රැප් එකක තියෙනවා මෙයා මේ කර්මය ගැන කියනවා මට මතක වෙන්නේ නැහැ උඹමයි කිව්වෙත් උඹමයි ලිව්වෙත් හරි ඔටුනු දැම්මත් මචං මේ කර්මයෙන් ගැලවෙන්න බෑ එහෙම සීන් එකක් තියෙනවානේ ඉතින් අර මේ මම මේක ලිව්වේ ලියන්නේ සිහියෙන් මම මේ තත්ත්වෙන් සිහියෙන් ලිව්වේ මේ මං ඉන්න මේ තත්ත්වයට එන්න ඌට ගහන්න වෙනවා හයිසන්බර්ග්ගේ බ්ලූමෙත් හරිද බ්ලූමෙත් එක ඒ ඩ්‍රග් එක යූස් කරන්න සිද්ධ වෙනවලු ඔබට මේ තත්ත්වයට එන්න හරි මාර කතාවක් ඌ එතනදි ගහලා තියෙනවා උඹට ලිව්වෙත් ලියන්නේ සිහියෙන්ම මේ තත්ත්වයට එන්න උඩ ගන්න වෙනවා හයිසන්බර්ග්ගේ බ්ලූමෙත් ඕකුන්ගේ වර්ගේ මරණ වචනේ හොයලා වර්ග මූලේ ආය අමතක වෙන්න එකක් නෑ මගේ නම තියේ කෙටුවා වගේ උගේ මූනේ ආය අමතක වෙන එකක් නෑ මගේ නම තියේ කෙටුවා වගේ උගේ මූනේ අධිරාජ්‍ය හීන සුන් බුන් කරවන්න ළඟදිම උන් මරගත්තත් මෙහෙ ගොන්නුන් පිළිගන්න ඇත්ත උඹේ දාසි හෙන්චයියෙක් නොවුන එකම ඇත්තේ හුත්තෝ මුද්දර කෑදර ගොළම් වගේ උඹ එහෙම දුබ්බගේ මුතුන් අම්මට ඔන්න ෆෑන්ස්ලට ගහලා තියෙනවා පුතේ ෆෑන්ස්ලට ගහලා තින්නේ මෙතන හරි හොඳට බලන්න ලිරික් තමයි වැදගත්ම කාරණාව හරි ෆෑන්ස්ලට ඩිස් කරලා තියෙන්නේ මෙතන හරි බලන්න හොඳට අහලා සීන් එක මෙතන කියනවා මේ හරිද අධිරාජ්‍යහීන සුන්බුන් කරවන්න ළඟදිම උන්නුන් මරාගත්තත් මෙහෙ ගොන්නුන් පිළිගන්න ඇත්ත උන්ගේ දාසි හෙන්චයියෙක් හරි උන්ගේ දාසි හෙන්චයියෝ මේ සීන් එක පිළිගන්නේ නැහැ කියලා තියෙනවා මොකද්ද කියලා තියෙන්නේ ආයෙත් අහන්න ගන්න වෙනවා හයිසන්බර්ග්ගේ බ්ලූමෙත් ඕකුන්ගේ වර්ගේ මරණ වචනේ හොයලා වර්ග මූලේ ආය අමතක වෙන්න එකක් නෑ මගේ නම තියේ කෙටුවා වගේ උගේ මූනේ අධිරාජ්‍ය හීන සුන් බුන් කරවන්න අධිරාජ්‍යහීන සුන්බුන් කරවන්න ඒ කියන්නේ දැන් කින් කියලා ස්මෝකියෝ කින් කියලා ෆෑන්ස්ලා කියනවනේ එතකොට උන්ගේ මේ අර අධිරාජ්‍ය සිහින සුන්බුන් කරලා දාන්නම් කියලා තියෙනවා හරි ඒක නැති කරලා දාන ඒ කියන්නේ මේ රජකම කියන එක නැති කරලා දානවා කියලා තියෙන එතනදී සැනි හරි අමතක වෙන්න එකක් නෑ මගේ නම තියේ කෙටුවා වගේ උගේ මූනේ අධිරාජ්‍ය හීන සුන් බුන් කරවන්න ළඟදිම උන් මරගත්තත් මෙහෙ ළඟදිම උන් මරාගත්තත් ගොන්නුන් පිළිගන්න ඇත්ත මෙහෙ ගොන්නුන් පිළිගන්න ඇත්ත කෙලිම ෆෑන්ස්ලාට කියලා තියෙනවා මචං හරි මේ ඇත්ත කතාව මෙහෙ ඉන්න ගොන්නු පිළිගන්නේ නැහැ කියලා තියෙනවා හරිද එතකොට මේ අර ෆෑන්ස්ලා ටික ඇදලා ගන්න තාම මචං මෙතනදී මේ සැනි මේ ගහලා තියෙන්නේ හරි එතකොට ඇත්ත කියලා දීලා හරි ඩිස් එකෙන් මිනිහාගේ ෆෑන්ස්ලා ටික මේ පැත්තට ගන්න තමයි මේ ගේම ගහන්නේ හරි ඒ කියන්නේ සාමාන්‍ය මචං දැනුමක් තේරුමක් තියෙන මිනිස්සෙක් හරියට මේ ලිරික් ටික බලාගෙන යනකොට යම් කිසි දෙයක් තේරෙන්න ඕනනේ හරි ඒකයි මම කියන්නේ සුන් බුන් කරවන්න ළඟදිම උන් මරගත්තත් මෙහෙ ගොන්නුන් පිළිගන්න ඇත්ත ගොන්නු කියලා කිව්වට පස්සේ අපි කවුද බං අපි මම සාමාන්‍යයෙන් කියන්නේ නෑනේ මං ගොනෙක් වගේ වෙන්න හරි ඒකයි මං කිව්වා ඇදලා ගන්නවා වගේ බලනවා කියලා ජහීන සුන් බුන් කරවන්න ළඟදිම උන් මරගත්තත් මෙහෙ ගොන්නුන් පිළිගන්න ඇත්ත උඹේ දාසි හෙන්චයියෙක් නොවුන එකම ඇත්තේ හුත්තෝ උඹේ දාසි හෙන්චයියෙක් නොවුන එකම ඇති හුත්තලු එහෙමත් කියනවා බා මෙහෙ ගොන්නුන් පිළිගන්න ඇත්ත උඹේ දාසි හෙන්චයියෙක් නොවුන එකම ඇත්තේ හුත්තෝ මුද්දට කෑදර ගොළම් වගේ උඹ එහෙම දුබ්බගේ මුතුන් මිත්තොත් මුද්දට කෑදර ගොළම් හරි වගේ උඹ මුද්දට කෑදර ගොළම් අර ලෝඩ් ඔෆ් ද රින් බලපු කෙනෙක්ට මචං මේකටක් ගාලා එනවා ඔළුවට අර ගොළම් කියන කැරක්ටර් එක මචං අර මුද්දට කෑදර කමෙන් එන්නේ හරිද මුද්දට කෑදර ගොළම් වගේ උඹ හරි ඒ කියන්නේ අර ඔටුන්නට දැන් මේ ගොළම්ගේ මුද්දර තමයි මචං මේ ඔටුන්නට මං හිතන්නේ උපමා කරලා තියෙන්නේ හරිද ගොළම් වගේ උඹ
එහෙම උඹගේ මුතුන් මිත්තොත් උඹගේ මුතුන් මිත්තෝ අර මං හිතන්නේ මේ තාත්තටත් දන්නේ නැහැ ගහලා තියෙන හොඳේ මේ ඔටුන්නට මේ මියුසික් කියන ඔටුන්නට මේ ඉන්ඩස්ට්‍රී කියන ඔටුන්නට හරි මේ උඹ හෙන කෑදරයිලු හරි මේ ඒ වගේ දහන උඹේ මුතුන් මිත්තොත් හරිද එංචායෙක් නොවුන එකම ඇත්තේ හුත්තෝ මුද්දර කෑදර කොළඹගේ උඹ එහෙමද උඹගේ මුතුන් මිත්තොත් හොයපන් බුද්ධත්වේ කෙවින් මෙමගේ දැන් තත්වේ හොයපන් බුද්ධත්වයේ බුද්ධත්වයේ පැතුවා බුද්ධත්වයේ නැගුරමක් වගේ හැඟුණ ලංකාවේ පැතුවා ඔහොම සීන් නැතිනවා පැතුවා බුද්ධත්වයේ නැගුරමක් වගේ හැඟුණ ලංකාවේ ඔහොම කියලා බාස් වගේක් ගහන්නේ තන්ත්‍රය කියනවා නගහන්නේ කොහොම හරි මේ බුද්ධත්වයේ පතන සීන් එකක් තියෙනවානේ ඔය ස්මෝකී යෝගේ හරි කෙවින් ස්මෝකී යෝගේ මේ එතකොට කෙවින් මේ මගේ දැන් තත්ත්වය කියලා පෙන්නනවා මේක තමයි මගේ දැන් තත්ත්වය උඹ එහෙමද උඹගේ මුතුන් මිත්තොත් හොයපන් බුද්ධත්වේ කෙවින් මෙමගේ දැන් තත්වේ උඹම අවුලන ගින්නෙක් දැවිලා උඹම දිනක හෙම්බත්වේ කෙලවි උඹම අවුලන ගින්නේ දැවිලා උඹම දිනක හෙම්බත්වේ හැබැයි මෙහෙමයි මචං මේ සැනී මේක ගැහුවට මේකට රිප්ලයි එකක් නම් මචං එනවා හරි උඹලා හිතන්න එපා දැන් මේ ට්‍රැක් එක දැන් උඹලා කොඩියක් වගේ මේක උස්සලා ගත්තට උඹලා හිතන්න එපා රිප්ලයි එකක් සාමාන්‍යයෙන් ස්මෝකියෝ වගේ කෙනෙක්ගේ රිප්ලයි එකක් නිකන් 2.50 වෙයි කියලා හරි එතකොට උඹලා හිතන්න එපා මේක දැම්ම ජජ් කරන්න යන්න එපා අර ස්මෝකියෝ ගහලා තියෙන එක බාර් එකකට තමයි මෙයා මේ බාස් ගානක් මරලා තියෙන්නේ හරි එක බාර් එකකට එතකොට එක බාර් එකකට මෙයා මෙච්චර ටිපර් වුණා නම් මෙතනදී හරි මෙයා ගහලා තියෙන බාර් මෙච්චර ගොඩකට අර වගේ කෙනෙක් කොච්චර ටිපර් වෙයිද හරි ඉතින් ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් හිතපන් මේ ස්මෝකියෝගේ එන රිප්ලයි එක කොයි වගේ එකක් වෙයිද කියලා අපි දන්නේ නැහැ හරි ඒක නිසා මේ ප්‍රබල ආටිස්ලා දෙන්නෙක් අතර තියෙන ගැටුමක් මේක. ඉතින් ඒක නිසා පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව. රිප්ලයි එකක් එනවා ඔකට. කෙවින් මෙමගේ දැන් තත්වේ උඹම අවුලන ගින්නෙක් දැවිලා උඹම දිනක හෙම්බත්වේ කෙලවීමක් නෑ මං ඉන්නේ උඹේ චිත්ත සංතානේ ගැහෙනවන නාඩි වේගෙන් දුරයි උඹට නිර්වාණේ ගැහෙනවන නාඩි වේගෙන් දුරයි උඹට නිර්වාණේ මං හිතන්නේ අර ඩ්‍රග්ස් ගන්න සීන් එකක් තියෙනවනේ. ඒතකොට වේගෙන් නාඩි ගැහෙනවා මචං. හරි. ඒතකොට ඒක නිසා වේගෙන් ගැහෙනවා නම් නාඩි නිර්වාණය කියන එක දුරයි කියලා තියෙනවා. ඉන්නේ උඹේ චිත්ත සංතානේ ගැහෙනවන නාඩි වේගෙන් දුරයි උඹට නිර්වාණේ පිරිමි නෙවෙයි උඹලා ගෑනුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පනත් නෑලු අවසාන වශයෙන් කුඩුවත් තරවත් නෑලු මොන කැටයන් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑමු what up G hey කාටත් පොදුයි නීති වගන්ති උඹට කියලා විශේෂ නෑ මං එකයි කාටත් බෙදත්ති සල්ලි කෙල්ලෝ සූස්ති මුන් බොරුවේ ප්‍රතිමූර්ති හා අනවශ්‍ය ප්‍රශ්න නොදාගෙනමයි උඹට යෝගී motherfucker දැක්කා සීන් එක. ඔන්න ඔකයි සීන් එක. හරිද? නොකයි සීන් එක. හරි? ඉතින් මේ ට්‍රැක් එකට මම සාමාන්‍යයෙන් රිප්ලයි එකක් විදිහට ආපු ට්‍රැක් එක මේ මම සාමාන්‍යයෙන් දෙනවා මචං ලකුණු ප්‍රමාණය හොඳ ලකුණු ප්‍රමාණයක් දෙනවා. හරි? මේ සෝසට වැඩි දැන් සාමාන්‍යයෙන් අපි හිතමු දැන් සෝසට ගහලා තියෙන එකේ මචං 100ක් තියෙනවා කියලා. දැන් ස්මෝකියෝ සෝසට ගහලා තියෙන එකේ 100% ප්‍රතිශතයක් තියෙනවා කියලා හිතහන්කෝ ගහලා තියෙන එකේ. ඒ සෝසා ගහලා තියෙන ට්‍රැක් එකේ බම් මේ 100ට මම දෙන්නේ 25ක් විතර. හරි? සෝසගේ රිප්ලයි එකේ. බට් දැන් ස්මෝකියෝ ගහලා තියෙන එක බාර එකයි මේ සැනීගේ නම මෙන්ෂන් කරලා. එතකොට දැන් අපි ඒක ගමුකෝ සාමාන්‍යයෙන් අපි ඒකට ප්‍රතිශතයක් දෙන්නේ නැතුව අපි මෙයාගෙන් පටන් ගමුකෝ. හරි? සාමාන්‍යයෙන් 100ට 70ක 80ක විතර ඊටත් වැඩි හොඳ ප්‍රතිශතයක් තියෙනවා මේ සැනීගේ රිප්ලයි එකේ. හරි? ඉතින් මේ ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මොකද මේ ලිරික් ටික බැලුවාම අපිට යම් කිසි දෙයක් දකින්න අහන්න පුළුවන් නේ මචං. දෙයක් යම් අපි නොදන්න දේවල් හෝ වේවා කියන්නේ දාලා තියෙන කින්ඩි පවා හරි ගහලා තියෙන බාස් පවා ඒතෝ රයිමින් පවා එතකොට ඔඩියෝ ක්වොලිටිය වීඩියෝ එක හරි දවස් දෙකක් ඇතුළත අර ට්‍රැක් එක ඇවිල්ලා දවස් දෙකක්වත් ගියේ නැහැ වීඩියෝ එකක් එක්කම අවුට් එකක් ඇවිල්ලා රිප්ලයි එකක් ඇවිල්ලා. එතකොට අර ඒ වගේම තමයි මචං ස්කෝර් කරන්න ඕනේ අපි නිකන් අර මේ බාස් ටිකක් තියෙන එහෙම නැහැ. කොච්චර කාලයක් යනවද රිප්ලයි එකෙන්ද? හරි? එතකොට ඒ ශබ්ද රසය
හරි අපිට ෆීල් වෙන විදිහ ඒ හැම දෙයක්ම එක්ක බලලා තමයි මචං අපි ජජ්මන්ට් එකකට යන්න ඕනේ ස්කෝර් කරන්න ඕනේ එක. හරි එතකොට සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් හොඳ ලකුණු මට්ටමක් දෙනවා මේ රිප්ලයි එකක් විදිහට මේ ගහපු මේ සැනින්ගේ ට්‍රැක් එකට. හරි එහෙනම් හැමෝටම සුබ දවසක් පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න රිප්ලයි ඩිස් එක ගෙනගම් බලන් ඉන්න මේ වීඩියෝ එක මම කරේ උදේ උදේ වෙලා මේ ඉතින් සතුටුයි මේ අනිවාර්යෙන් කළ යුතු වීඩියෝ එකක් නිසා මම කරෙත් මේ මට වැඩ ටිකක් වැඩිත් වුණා පොඩි ප්‍රශ්න වලකට මුහුණ දීලා හිටියේ කොහොම හරි මේ එහෙනම් හැමෝටම bless you track මේ මගේ channel එක subscribe කරන්න comment කරන්න like කරන්න share කරන්න එහෙනම් bye